අම්මා අන්න මොනවද කියන්නේ අනේ උඹ රත්තියාට ගහලා එනකොට බන්තොට පත් අපල තියන්න ඕන කන්නේ. මේක බල වදයක් නේ. යකෝ මෙච්චර වයසට ගිහිල්ලා මට තාම නිදහසක් නෑනේ. අනේ පින් සිද්ධ වෙයි චන්දික. උඹට දැන් අවුරුදු 40ක් පැනලා නේද? දැන් මත් කසාදයක් කරගනින් චන්දික කසාදයක් කරගනින්. මේ මටම වද දෙන්න එපා බං. අම්මමාව බඳවන්න හරි කලබලයනේ බං මට බඳින්න බෑදැන් තම 27යිනේ ඔක්ට 40යිනේ බං අම්මේ දස්මක කුසතුලෝ මායදි දෙඩි කියලා මවුනි මායන කොමිෂන් සභාවෙන් නීති සෞඛ්‍ය පිළිවෙත් වලට පටහැනිව මායදි දෙඩි කළා මාට සුඛෝපභෝගී ජීවන රටාවක් දෙන්න දෙමෝපියන් වශයෙන් ඔයාලා අත්වල බඳ ගන්න ඕන නේද මවුනි හරිම කුජීතයි දරුවෙක් වශයෙන් මාට සලකන විදිය අම්මේ අනේ මේ උඹගේ අnder දෙන්න මට තේරෙන්නේ නැහැ. අනේ පුතේ උඹ දන්නේ උඹව හදාගන්න අම්මයි තාත්තයි කොච්චර දුක් විඳද කියලා. අපි හරියට බඩට කෑවේ නෑ. ඉන්නට එන්නේ නෑ. ගමනක් බිමනක් ගියේ නෑ. උඹේ තාත්තා කොයි තරම් දාඩිය මුගුරු වැගෙන මොකද ඔබ ජීවත් කරන්න. ඉතින් මේ ළමයි හදනකොට ඒව තමයි. අනේ මගේ කට. මේ මට කියපන්. උඹ මොකද කසාදයක් කරගන්න අකමැති? මේ මං කැමති නෑ මේ ඔය කොහෙවත් යන හාඩු කෙල්ල මගේ ඇඳේ නිදා ගන්නවට. අනික අපේ ගමේ මේ එක බියුටි කෑල්ලක් වත් නෑනේ. මේ ඔක්කොම ඉන්නේ මේ දැක්කාම නිකන් නියකලාලක් කන්න හිතන කෑලි. මේ එව්වයි මෙවයි මට වැඩක් නෑ. උඹ ලැහැත්ති වෙයන් හෙට අනිද්දාට මනමාලියෙක් බලන්න යන්න. මං කබු මහත්තයාට කියලා තියෙන්නේ. අනේ අම්මේ ඔය ඉතින්